පිළිගන්නවා මගේ YouTube channel එක වෙතට. මම අද ගහන්න යන්නේ try series එකක් මේ Dream Cricket 2025 යටතේ. ඒකේ ඉන්න ටීම් තමයි පාකිස්තාන්, ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන්. තරගයේ පළමු තරගයේ ලෙස ඇෆ්ගනිස්තාන් සහ පාකිස්තාන් කණ්ඩායම තරග වදිනු ඇත. මේ පළමු තරගය නම් අපි නරඹමු. පළවෙනි ඕවර්ස් 5 තුලදී අපිට දැවැන්ත ප්‍රහාරයක් ලක්වීම නිසා අපිට ටික වේලාවක් ඔවුන්ව දැඩි පීඩනයක් ලක් කිරීමට සිදු වුණා. ඔවුන් දෙදෙනා එකතු වී ලකුණු 45ක් එකතු කරනවා පළමු කඩුල්ල වෙනුවෙන්. අපිට දැවැන්ත අභියෝගයක් වුණා ඔවුන් දෙදෙනාව අවුට් කර ගැනීමේදී. මේ අවස්ථාවේ දැවැන්ත ආයේ පහරක් එල්ල කරනවා. මේ මීලක පන්දුවට දැවී යනවා ගුරුබාස් ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුණා. ඒතනින් පසු ක්‍රියාත්මක වූ සීසා දැඩි ප්‍රහාරයක් සිදු කරමින් සිටියත් ඔහුත් අවාසනාවකට වගේ දැවී යනවා. මොහුත් ලකුණු 19ක් වගේ කරලා තමයි අවුට් වෙන්නේ. ඊළඟ පන්දුවට ඔහු දැවී යනවා. මං කිව්ව කඩොල් මේ අවස්ථාවේ දැවී යනවා දැක්කනේ ප්‍රබල ස්ථානික සිටින ඇෆ්ගනිස්තාන් කණ්ඩායම. එහෙත් එම විකට්ටුව ගෑමත් සමග එක පිට එක විකට් යෑම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක් වුණා. තවත් කඩුල්ලක් ඉබ්‍රහීම් සද්රාන් ඉතින් ඔවුන්ට දැඩි පීඩනයක් එක් කිරීමට පාකිස්තාන් කණ්ඩායම අන්තිම ඕවර්ස් 10ට කලින් ඕවර්ස් 4ේදී දැඩි ක්‍රියාමාර්ග යොමු කරනවා. මොහමඩ් එමීර් සහ සඩාබ් ඛාන් තම මේ පියවර අනුගමනය කර සුපිරි උද පන්දුවක් රෂීඩ් ඛාන්ගේ. එම පහර වෙනස් දිශාවකට ගැහුවේ. එහෙත් ඔහුගේ පායින්නේ ගැටුණු නිසා ඒක වෙන දිශාවකට යොමු වුණා. ගුල්බදීන් නබී දැවැන්ත 6 පහරක්. ලස්සන කවර් ඩ්‍රයිව් එක. on drive, beautiful on drive. මෙම පන්දුවේදී මොහමඩ් නබී දැවී යනවා. නැවතත් කඩුල්ලක් කරින් ජැනට්. ඔහු සිටියා නම් ලකුණු 250කට යෑමට ඉඩ තිබුණා. තවත් කඩුල්ලක් අහමඩ්. ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ඉනිම අවසන් වෙනවා මේ පන්දුවේදී. එයත් වෙන දිශාවකට ගියේ. නබිහුල්ලාක් දැවී යනවා. සියලු දෙනා දැවී යන ඕවර්ස් 17යි බෝල 5කට ලකුණු 33 කඩුළු 4 මොහමඩ් එමීර්. සඩාබ් ඛාන් ලකුණු 33 කඩුළු 2ක් ලබාගෙන සිටිනවා. ඔන්න පාකිස්තාන් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා බෝල 120 ලකුණු 37ක් හඹා යනවා. මොහමඩ් රිසාන් පළමු පන්දුවටම දැවී යනවා. ඒත් පීඩනයක් ලබා ගැනීමට පාකිස්තාන් කණ්ඩායම කැමති වූයේ නැහැ. ඒත් විකට් යනවා. බාබර් අසම් සහ අහමඩ් දෙදෙනා සම්බන්ධතාවයක් ගොඩනැගීමේදී හොඳින් ලබා සිටියේදී බාබර් අසම් දැවී යනවා. ඒක නම් සුපිරි පහරක්. මටත් ඒක හිතා ගන්න බැරි වුණා. මේ පන්දුවට දැවී යනවා බාබර් අසම්. එන සුපිරි පන්දුව. මේ අවස්ථාවේදී සුපිරි
කවර් ඩ්‍රාව් එකක් ගහනවා. ලස්සන 6 පාරේ. අහමඩ් ලකුණු 41ක් ලබා ගන්නවා බෝල 13කට. එහෙත් ඔහු දැවී යනවා. මේ අවස්ථාවේ ෆකර් සමාන් දැවී යනවා වාසනාවන්ත ලෙස. සුපිරි පහරක් ඒකත්. සයිම් අයුබ් උපනායක වයිස් කැප්ටන්. ඔහු තරමක ප්‍රහාරාත්මකයක් දියත් කරනවා. තවත් 4 පහරක් ලබා ගන්නවා. ඔව් 4 පහරක් ලකුණු 41යි බෝල 13යි. අහමඩ් අවාසනාවන්ත ලෙස මේ පන්දුරු දැවී යනවා. මේ තරගයේ විශේෂත්වය වන්නේ පාකිස්තාන් කණ්ඩායම කවරටවත් ලකුණු 50 සීමාවට පැමිණීමට නොහැකි වුණා. ඒක සුපිරි පුඩ පන්දුවක් සයිම් අයුබ්ගේ. ෂඩාබ් ඛාන් එයින් පසුබට වුණේ නැහැ. ඔහු දිගටම ඔහුගේ තරගය ගෙන යාමට සමත් වුණා. මේ අවස්ථාවේ දැවැන්ත 6 පහරවල් පිටිය සිසාරා එල්ල කරමින් සිටිනවා. මේකත් 6 පහරක්. ෂඩාබ් ඛාන් බොහෝ දුරට මෙම තරගයේ වීරයා වීමට ඉඩ තිබෙනවා. ඒක සුපිරි පහරක්. තව කඩුල්ලක් දැවී යනවා ෂඩාබ් ඛාන්. අපිට තව ලකුණු 4ක් අවශ්‍ය වෙනවා බෝල ගානකට. ඔන්න අපේ විනින් මොමන්ට් එක. එන යාළුවනේ සුබ දවසක්. පරිස්සමින් ඉන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.